මගේ නම ඉෂාරා. මම මේක මට උන කතාවක්. මට වයස 26යි. මම ගෙදරට වෙල හිටියේ. අම්මලා තාත්තලා රට මල්ලී මමයි විතරයි ගෙදර හිටියේ. එක දවසක් මල්ලිගේ යාළුවෙක් ගෙදර ආවා. එයාගේ නම රවිදු. එයාට වයස 28යි. එයා මම දිහා අමුතු විදිහට බැලුවා. ඊට පස්සේ මල්ලි නැටි වෙලවටත් එයා ගෙදර ආවා. දවසක් එයා ඇවිල්ලා බලයෙන්ම මගේ අත ඇල්ලුවා. ඊට පස්සේ මගේ තොල් උරන්න ගත්තා. මට ඊට පස්සේ හොඳට මෝල් වෙලා මම තොල් ඉරවා. ඊට පස්සේ එයා මගේ පුක හොඳට මිරිකන්න ගත්තා. ඊට පස්සේ මව උස්සගෙන ඇදට ගිහින් මගේ ඇඳුම් ගැලෙවුවා. එතකොට මගේ පෙට්ටිය කැඩිලා තිබිබේ. නෑ මම එක එයට කිව්වා. එයා කිව්වා කමක් නෑ අක්කේ. එක කඩාගන්නේ නැතුව සතුටු වෙන්න පුරුවන් විදි ඕනතරම් තියෙනවා කියලා. මගේ චූ එක උරන්න ගත්තා. ඇඟිලි වලින් සනිපට ඇල්ලුවා. මට හොඳටම සනිපයි. ඉන්න බෑ. ජීවිතේට මෙම සතුටක් ලැබිලා නැන. ඊට පස්සේ එය ගොඩක් දේවල් කරලා මගේ ඇඟ හැම තැනම ලෙව කැවා. එය මගේ චූ එක ඉරවා. පැය ගණක් මට ගියා. මටයි එයාටයි ගොඩක් සතුටුයි. ඔහොම කාලේ ගත වුණා. මල්ලිට ටිප් එකක් යන්න වෙලා. උදේ පන්දර ගිහින් රෑ එන්න. ඊට පස්සේ රවිදු මට කතා කරලා අක්කා මල්ලි ටිප් එක ගියම අපිට ගොඩක් වෙලා සතුටු වෙන්න පුළුවන් නේ. මම උදේම එන්නම් යාළුවෝ 4 දෙනෙක් එක්කම් කියලා රවිදු කිව්වා. මට නිකන් බය හිතුණත් රවිදු කිව්වා ඔයගේ පෙට්ටියට මම මුකුත් වෙන්න දෙන්න රත්තරන් කියලා. ඊට පස්සේ මම හා කිව්වා. ඊට පස්සේ එදා මල්ලි ගිය ගමන් එයලා ආවා. ලස්සන කොල්ලෝ 4 දෙනෙක්. රවිදුත් එක්ක 5ක්. එයලා දොරවල් වහලා මව කිස් කරලා. එයලා 5 දෙනම ඇඳුම් ගලවලා හෙළුවෙන් මව උස්සගෙන ඇදට ගිහින් මගේ ඇඟ හැම තැනම ලෙව කැවා. ඊට පස්සේ ඔහොම ගොඩක් දේවල් වුණා. එද දවසේ මට 4 පරකට වඩා ජුස් ගියා. ඒත් රවිදු මල්ලි කිව්වත් වගේ මගේ පෙට්ටියට නැති වෙන කිසි දෙයක් කරේ නෑ. එයලා හරි ආදරණීය සෙක්ස් කරන්න ගැලපෙනම කට්ටියක්. මම මේ කතාව දැම්මේ ඒ මල්ලිලා හොයනවා එයාලට ආදරණීය අක්ක කෙනෙක් හරි නංගි කෙනෙක් හරි වයස අවුලක් නෑලු කැමති කෙනෙක් ඉන්නව නම් රවිදු මල්ලිගේ නම්බර් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒක අරන් මැසේජ් එකක් දාන්න. එයාට 4 දිනක් වැඩි නම් ඔයාට කැමති විදිහට කතා කරන්න. ජීවිතේ සතුට අත්විඳින්න. මම යනවා ගොඩාක් ස්තුතියි. මගේ කතාව ඇහුවට.